අයිබෝන් යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කජු වලුව හදන්නේ කොහොමද කියලා. මම මේකට අරගෙන තියෙනවා හාල් පිටි කෝප්ප 1/2. ඒ වගේම කජු බෙදලා ඒක මම කුඩු කරගත්තා. ඊට පස්සේ සීනි කෝප්ප 1ක්, එනසල් 2-3ක්, ඒ වගේම මාදුරු චුට්ට සුදුරු ගන්නත් පුළුවන්. මම මුලින්ම හාල් පිටි කෝප්ප 1/2 පෑන් එකකට දාලා ඒක පොඩ්ඩක් බෙද ගන්නවා. ගොඩාක්ම දුඹුරු පාට වෙනකම් බදින්නේ නැහැ. සාමාන්‍යයෙන් බෙද ගන්නවා. ටික වෙලාවක් අඩු ගින්දරේ තමයි මේක බෙද ගන්න ඕනේ. ඊපස්සේ අවශ්‍ය ප්‍රමාණයට හාල් පිටි ටික බෙදුනට පස්සේ හාල් පිටි ටික වෙනම භාජනයකට අයින් කරලා අයිමත් මම පෑන් එක ලිපිතල ඒකට අපි ගත්ත සීනි කෝප්ප දාලා ඒකට මම වතුර මිලිලීටර් 150ක් පමණ දාලා ඒක හොඳට පැණියට වගේ දාගන්නවා. සුදු සීනි ගන්නවා නම් වඩාත් හොඳයි. මොකද අලුයක සුදු පාටට ගන්න පුළුවන් සුදු සීනි ගන්නවා නම්. ඒ අතරතුර මම මිශ්‍රණය දාගන්න භාජනයට හාල් පිටි ටිකක් ඉහ ගන්නවා. ඊපස්සේ අපිට දැන් පුළුවන් අපේ පැණි ටිකට කජු ටික එකතු කරන්න. මම කජු ටික කුඩු කරගෙන තමයි එකතු කරගන්නේ. ඒ වගේම එනසල් ටිකත් මාදුරු ටිකත් පොඩ්ඩක් කුඩු කරගත්තා. ඒ ටික එකතු කරගෙන අපිට පුළුවන් හැඳි ගා ගන්න. දැන් ඔන්න මිශ්‍රණය හරි. දැන් අපි අර තියාගත්ත අපි බෙදගත්ත හාල් පිටි ටිකට අපිට පුළුවන් මේ මිශ්‍රණය එකතු කරගන්න. සීනි මිශ්‍රණය එකතු කරගෙන ඒකත් හොඳට හැඳි ගාගෙන කවලම් කරගන්න ඕනේ. ඉක්මනට හයි වෙන්න බලනවා මේක. ඒක නිසා අපි ඉක්මනටම අපි හාල් පිටි දාගත්ත මේ ලෑල්ලට එකතු කරගන්න ඕනේ. ලෑල්ල කොට එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මිනිටක් කාලා තුනී කරගෙන අයම තුලින් හාල් පිටි ටිකක් ඉහ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් කැරට් ටික කපා ගන්න. ඉක්මනට හයි වෙන්න බලනවා. සමහර තැන් වලින් කැඩෙන්න පුළුවන්. මොකද කජු පොඩි කෑලි තියෙනවනේ. මේ විදිහට තමයි අපි කජු වලුව ටික හදාගත්තේ. ඒක ඇත්තටම ටිකක් මන්ට හයි වෙනවා. ඒක රසයි. ඉතින් ඔයාලා හදලා බලන්නකෝ.